ගමරාලයි ගමහාමිනේ. ඔන්න ගමහාමිනේ ගමරාලයි ගමහාමිනේ ඒ දෙන්න බොහොම සන්තෝෂෙන් ඉන්නකොට ඒ දෙන්නගේ ජීවිතේටත් අගහිඟකම් කීන කනකොකා ඇඳුවා. මේ අගහිඟකම් කියන්නේ කනකොකෙද්ද? සාහිත්‍යමය වශයෙන් කිව්වේ. ඉතින් මේ කනකොකා කීන අගහිඟකම් කීන කනකොක ඇඳුවා කියන්නේ ඉතින් ඇඳුවම තමයි. කොච්චර ආදරයක් වුණත් පෑල දොරෙන් යනවා කුවට දැන් කෙලින්ම ඉස්සරහා දොරෙන්ම තමයි යන්නේ. ඉතින් දෙන්න පොඩ්ඩක් නරක වෙලා ඉන්නකොට ගමහාමිනේ කියනවා ගමරාලට කුඹුරට යන්න කියලා. ගමේ ඇයි? ඔයා අද කුඹුරට යන්නේ නැද්ද? කුඹුරට ගියාට ඇති වැඩක් නෑනේ. මහවැලියෙන් වතුර දෙන්නේ නෑනේ. බොලොක් කරලානේ තියෙන්නේ. බොරුවට කුඹුරට ගිහින් වැඩක් තියෙනවා. බාන ඔයාට උගේ කම්මැලි කමතනේ ඔය. කම්මැලිකම නෙමෙයි පත්තරවල බැලුවේ නැද්ද? ඔක්කොම මහවැලි වතුර දෙන්නේ නෑ. එහෙනම් අර විලියම් සින්නෝයගේ උදෙල්ලත් අරගෙන උදේ පාන්දරම කැලේ පැත්තට. කැලේ පැත්තට උදැල්ල අරන් යන්නත් වෙන වුණාකොට උදේ පාන්ද. නැතුව බෑ. කුඹුරට ගියේ නෑනේ විලියම් සින්න. මේ හාමිනේ මම කුඹුරට ගියන්ද මම දන්නේ නැති වුණාට ඔයාට මතකනේ. මම මේ කසාද බැඳලා ඈ මෙන්න පුරුදු ගම්මානේ ඇවිල්ලා මං පසුදා උදේම පුරුදු උදැල්ල කරේ තියාගෙන ගිහලා කෙටුවා ඇති වාට මතක නැද්ද? කරගත මගේ දැත්. ගාද. ඉතින් බොරුවට කොතල වැඩක් නැන්නේ වතුර නැත්තම්. ඒකනේ මම කියන්නේ. දැන් මොකද කරන්නේ? මෙහෙම ඉන්නද ගෙදර වී හතයක් නෑ. වී හතයක් නම් ඉතින් තිබිලත් වැඩක් නෑනේ. අදිතර මේ දෙක තුනක් අති ඉන්න එපා අපි දෙන්නට. යන්තම් අර මුං ඇට ටිකක් තෙම්බුවා. ඔයා මුං ඇට ටික කන්ද. මම කල්පනා කරා පොඩි ගමනක් යන්න. කොහෙද යන්නේ? මයි යන පූගොඩ. පූගොඩ මොකටද? පූගොඩ මොනවද තියෙන්නේ? පූගොඩ යන රත්තරන් ගන්න. රත්තරන් ගන්න පූගොඩ? ඔයා දන්නේ නැද්ද? කැලණිගඟේ යන්න හම්බ වෙනවා කියන්නේ රත්තරන් පූගොඩ හරිය. එහෙමද? ඔව්. මම දැක්ක පත්තරේ තිබුණා. මම බැලුවේ නෑම්බිලියක් අරගෙන ගිහිල්ලා ටිකක් ගරා ගන්න ගිහිල්ලා. මොකද ඔය යන්නේ රත්තරන් කරන්නේ නෙමෙයි මම දන්නවා. එහෙනම් මොනවාද? ඔය යන්නේ වෙන වැඩකට. වෙද වැඩක් මොකක් කරන්නද පූගොඩ ගිහින්? දැන් මෙයාට මම ඇත්ති වෙලා තියෙන මට තේරෙනවා. පූගොඩ ගිහිල්ලා මොකද්ද කියලා මම දැක්කනේ පත්තර වල ෆොටෝ. ඔක්කොම පූගොඩ ගිහිල්ලා රත්තරන් කරන්න නැතුව මොකද මේ මේකට තියෙනවා කියලා. ඒ වුණාට මම දැක්ක පත්තර වල ෆොටෝ. කවුරුත් මිනිස්සු පේන්නේ හිටියේ නෑ. එහෙනම් කවුද? ඉන්න තරමක් ගෑනු හිටියේ. රත්තරන් ගන්න නෑ බිලි ඔක්කොම කරහවල් ගෙදර තියෙනවා අරන් ගිහිල්ලා ඒ ගෑනු ඔක්කොම මේ රත්තරන් ගන්න. ඉතින් ඔයත් යන්න හදන්නේ මෙතන රත්තරන් ගන්න නෙමෙයි. ඔත තේරෙනවා. ගෑනුත් එක්ක ගිහිල්ලා මෙතන නෑඹිලි අරගෙන මුකුළු කර කර ඉන්න. නෑඹිලි අරගෙන මුකුළු කරතටත් තියෙනවා. ඈ අනිත් එක මෙතන මේ අපිට ජීවත් වෙන්න විදියක් නැතුවනේ යාමිනේ ඉන්නේ. යන්තම් මංචාදියක් කලඳක් හරි හම්බුනොත් ඒ දවසේ වීදුම හරිනේ. ඒකයි මං කල්පනා කරේ. එපා මං කැමති නෑ ඔය යනවට රත්තරන් ගන්න. කැමති නැතුව ගියදලා මෙතන මොනව කරන්නද? ඔන්න දෙනවා මම නෑඹිලිය මම ගිහින් අරන් එන්න. කතරගම පැත්තේ මැණික් හම්බුණා. ඔයාට යන්න හිතනද? කතරගම මැණික් පැත්තේ යන්න පුළුවන්ද? කට්ටිය අවතකටකද මේ ඔක්කොම ගාඩ් ඔක්කොම දාලා බැකෝලින් කපන් ගියේ. අපිට යන්න පුළුවන් තිබුණාද? ඒ වුණාට ඔය යන්න ඕනේ. අපි මම යනවා කිව්වත් යනවා හෙට උදේම. එපා යනවා පොගොඩ. මුං ඇට ටික කාලේ යමු. මුං ඇට ටික කන්න පුළුවන් හෙට උදේට දැන් කෑම ඉවර වෙනවනේ. මං ගිහලා ඉස්සරහ කඩෙන් අපේ සයිමන් අයියාගේ මොන හරි ඉල්ලගෙන ඉන්න. සයිමන් අයියාගේ මොනවද? අයි සයිමන් අයියා මොකද සකරයද? මවලද දෙන්නේ? නෑ සයිමන් අයියා හොඳ මිනිහා. මන් දියා කිව්වොත් කවදාවත් මට බෑ කියන්නේ. මොනෝ කියන්නේ? මීට කලින් ඉල්ලුවද මොනවද? ඉල්ලලා නෑ. යාම දුන්න දවස් කීපයක්. සයිමන් අයියා තමයි එන මේ මුං ඇටේම දුන්නේ. මම මොකද ආගන්න නැතුව මෙන්න මේ නෑඹිලිය දෙනවා මට. දෙන්නේ නෑඹිලිය දෙන්නේ. නෑඹිලිය දෙන්නයි කිව්වේ මට පූගොඩ යන්න. දෙන්න බෑ. මං කිව්වද පූගොඩ කියලා මෙතන බන්දානෝනේ මොකද කියලා පූගොඩ යන්නේ?
හොඳ මිනිිය අන්ත මිනිිය තමයි මම ඔය මැටි නෑම්බිලිය දෙනවා මගෙන් කුණුහරු වහන්න නැතුව. දෙන්න බෑ දඩවඩාස්තෝස් මොකද නෑම්බිලි දෙකක් ගැව්වා සද්ද දෙකක් ආවා. අය කෑලි ගැලවිච්ච ගිහිල්ලා එක එක වදින්න බීච්චි වල එතකොට එනෝනේ සද්දේ. චූටි මල්ලි පොඩි මල්ලි සතියේ දිනවල සවස 4ට